එළිය මාර වැස්සක් වහින්නේ පේනවනේ. ඉතින් මේ දවස්වල අපිට වගේම ඔයාලටත් වහිනවා ඇති. මේ වැස්සේ කන්න මතක් වුණේ ඉතින් හොඳ සැර රොටියක්. කටින් කටට ලූණු අමුමිරිස් හැපෙන්න සැර රොටියක් හදාගත්තා. ඒකත් නිකන් රොටියක් නෙමෙයි පත සයිස් රොටියක්. ඉතින් මේ වගේ ලොකු රොටියක් හදාගත්තේ බඩගින්නටම නෙමෙයි. වැස්ස දිහා ඔහෙ බලාගෙන ඉන්න ගමන් කන්න. වැස්ස ටිකක් අඩු කරපු ගමන්ම ටක් ගාලා ගිහිල්ලා මල්බෙරි ගහේ ගෙඩි පිරීලා තිබුණා. ඉතින් ටිකක් කඩලා අරගෙන ආවා. මොකද හෙට හස්බන්ඩ් එනවා. එයාට කන්න අරන් තියන්න. වැස්ස දවසට ඉක්මනට බඩගිනි වෙනවනේ. දැන් මං රොටිය හදාගෙන කෑවේ උදේ 9:00ට විතර. දැන් වෙලාව දවල් 12:00ට 1ට විතර ඇති. ඒ හින්දා දවල්ට කන්න මේ රේෂන් පැක් එක හදන්න හිතුවා. වැඩි වැඩ නැහැ. වැස්ස දවසට ඉතින් කොහොමත් වැඩ කරන්න කම්මැලිනේ. ඒ නිසා ඉතින් මේ පැක් එක හදාගත්තා. ඔයාලා මගේ කලින් වීඩියෝ එකක් දකින්න නැති මේ රේෂන් පැක් එකක් හදනවා. ඉතින් එදා හැදුවේ ෆ්‍රයිඩ් රයිස් එකක්. අද හදන්නේ රයිසන් කරි එකක්. ෆ්‍රයිඩ් රයිස් එකටත් වැඩිය ගොඩාක් රසයි මේ රයිසන් කරි එක. එයා ගෙදර ඉන්න දවසට නම් කිසිම අවුලක් නැහැ. ඉතින් එයාගේ කැම ටික ලෑස්ති කරලා මං ආසාවෙන් හැම දෙයක්ම පිළිගන්නනවා. නමුත් ඉතින් මං විතරක් ඉන්න දවසට මට උයා ගන්න මාර කම්මැලි. ඒකයි මේ පොඩි දේවල් කරන්නේ. බඩගින්න ඉන්නත් බැහැනේ. රැට කෑම අපේ අම්මලාගේ ගෙදරින්. ඒකත් ඉතින් කන්නේ මං බඩගිනි වුණොත් විතරයි. දැන් කෑම එක හදලා ඉවර වෙගෙනයි එන්නේ. මම මේකට අමතරව බිත්තරයකුත් එකතු කළා. බත් ටික දාලා ටෙම්පරාදු කරලා ගන්න තමයි තියෙන්නේ. ඇත්තටම වැස දවස් වලට මං කන්න කැමති ඔන්න ඔය වගේ පොඩි සිම්පල් කෑම. ගොඩක් වෙලාවට ඔය රයිසන් කරි වගේ දේවල් කන්න මං එච්චර කැමති නැහැ. අනිත් එක තමයි මට තියෙන මානසික ලෙඩක් වැස දවස් වලට අතින් කන්න හිතෙන්නෙත් නැති. ඉතින් හස්බන්ඩ් නම් ඔවට බයිනවා බොරු කෝලම් කියලා. ඇයි දන්නේ නැහැ වැස දවස් වලට මට අතින් කන්න බැරි ලෙඩකුත් තියෙනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මිනි බ්ලොග් එකක්. වැස්ස දවසක මගේ උදේ වරුවක් ගෙවුනේ කොහොමද කියලා. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. එළිය තාමත් හොඳටම වහිනවා. වැස්සට කොච්චර ආස වුණත් වැස්සත් එක්ක එන වැහි කළුවරට නම් ඉස්සර වගේම තාමත් හිත බයයි. ඔන්න ඉතින් මගේ කෑම එක ලෑස්ති. මං කන්නයි යන්නේ.